කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා මේ අණු කණු සහ මේ චැරිටි ලසා කියන පුද්ගලයා ඊ දවස්වල මේ තුන්දෙනා අතර මාරු විදිහට කතා බහට ලක් වුණා. ඉතින් මේ චැරිටි ලසා කියන පුද්ගලයා සහ අණු කණු කියන මේ ජනප්‍රිය නිලියන් දෙදෙනා තරහ වුණානේ යම් කිසි කාලයකදී. තරහ වුණාන් පස්සේ මේ අණුයි කණුයි කියන දෙන්නගෙන් එක්කෙනෙක්ගේ අසභ්‍ය වීඩියෝ එකක් එළියට ආවා. එළියට ආවන් පස්සේ ඒක කරේ අර චැරිටි ලසා කියන පුද්ගලයා කියලා එක නඩුවක් තියා. හරිද? ගියාන් පස්සේ ඒ පුද්ගලයා දැන් නිදොස්කට නිදහස් කරනවා කියලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පුද්ගලයා එකකින් ප්‍රශ්න වලින් නිදහස් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොම හරි දැන් අර එතන වාහනයක් බලෙන් තියන් ඉන්නවලු සිවික් වර්ගයේ වාහනයක් මේ අණුයි කණුයි කියන කෙනාගේ ගෙදර චැරිටි ලසා කියන පුද්ගලයා ඒක සමාජ මාධ්‍ය දාලා තිබ්බේ ඒගොල්ලොන්ගේ දාලා තියාගෙන ඉන්නවලු දැන් ඒකට වෙනම නඩුවක් දානවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ලංකාවේ ඉන්න සමහර මේ නිලියන් සහ නළුවන් සහ ඔය නිකන් ලොකු ප්‍රතිරූප තියාගෙන මාගෙන ඉන්න පුද්ගලයන්ගේ සමහර ප්‍රශ්න දිහා බැලුවන් පස්සේ ඇත්තටම කලකිරෙනවා. හරිද? ඉතින් මේගොල්ලෝ ඒ කියන්නේ කරලා මේ හැමෝම කරන්නේ අමුතු වැඩ. කියන්නේ සමහර කාලට මේ ලංකාව පිස්සු වට්ටන වෙනස් විදිහේ වැඩ කරනවා. හැබැයි උන් මාධ්‍ය ඉස්සරහට ඉන්නේ, ටීවී channel ඉස්සරහට ඉන්නේ හරිම හොඳ, හරිම කිසි දෙයක් කරන්නේ නැති, හරිම මේ ක්ලියර් කට්ටිය වගේ. ඉතින් මම මිනිසුන්ට කියන්නේ ඔය ගොඩාක් මහලොකු ප්‍රතිරූපම වගේ ඉන්න මිනිස්සු ගැන ස්වාමීන් වහන්සේලා වුණත් කමන්නේ ලොකුවට විශ්වාස තබාගෙන ඔයාලා වැඳගෙන යන්න එපා. එහෙම ගියන් පස්සේ තමයි වෙන්නේ ඔයාලට ඔයගේ ඩැමේජ් වෙන්නේ, ඔයාලගේ ජීවිතේ නිකන් බොරුවක් වෙන්නේ. ඉතින් ඔබටත් මේක සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.